ඊශ්‍රායල් රැකියාව වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ශිෂ්‍ය හස්තයට රැකියාව සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. ඒ අනුව හෝටල් ගෘහ පාලනය සම්බන්ධ රැකියාව සඳහා පිටත් වන ප්‍රථම කණ්ඩායමට තරුණ තරුණියන් 103 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් ඊයේ ඊශ්‍රායලය බලා පිටත්ව ගියා. කාර්යාංශය විසින් තෝරාගත් තරුණ තරුණියන් 905 දෙනෙකු ඊශ්‍රායල් හෝටල් ගෘහ පාලන රැකියාව සඳහා එරට ෆීවා ආයතනයට යොමු කර ඇති අතර ඉන් 855 දෙනෙකු ලොතරැයි ක්‍රමයේ යටතේ තෝරාගෙන තිබෙනවා. එලෙස තෝරාගත් 855 දෙනා අතරින් පළමු කණ්ඩායම මෙලෙස පිටත්ව ගිය බව කාර්යාංශය සඳහන් කරනවා. මෙම පිරිසට කාන්තාවන් 10 දෙනෙකුද ඇතුළත් වෙනවා. දෙවැනි ලොතරැයි ඇදීම සඳහා තවත් 200ක දෙනෙකුගේ කණ්ඩායමක් යොමු කර ඇති අතර ඔවුන් ඉදිරියේදී ෆීබා ආයතනය විසින් තෝරා ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර ඊශ්‍රායල් හෝටල් ගෘහ පාලනයට අදාළ පුහුණුව ලබන 28 දෙනෙකු ඉතා ඉක්මනින් ඊශ්‍රායල් බලා පිටත් යාමට නියමිත බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. මම මැදිරිගිරියේ ලක්මාලි. ඉතින් මේ අවස්ථාවට ලැබිච්ච ලොකු ජයග්‍රහණයක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන කතා කරද්දී ඇත්තටම අවංක සේවයක් ඉෂ්ට කරපු හොඳම අවස්ථාව තමයි මේක. මොකද මම දන්නවා මම මෙතනට එන්න ආපු මාර්ගය කොහොමද කියන්නේ. ඉතින් කාටවත් හොර මාර්ගයෙන් කිසිම දෙයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම දක්ෂතාවය වගේම අවශ්‍යතාවය උනන්දුව මේ අවස්ථාවට තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මම වගේම මගේ අනිත් හැම යාළුවෙක්ම හැම සහෝදරයෙක්ම සහෝදරියක්ම මේ අවස්ථාවට බොහොම කැපවීමෙන් උනන්දුවෙන් සහභාගී වුණා. ඒ අයටත් හැමෝගෙම ජීවිත මගේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ කාර්යය සඵල කරගන්න උදව් කරපු කාර්යාංශය වගේම සියලුම නිලධාරීන්ටත් තානාපතිතුමාට මේ අවස්ථාවේදී මතක් කරනවා. බොහොම ස්තුතියි.